මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවොතින් ඔයාට ඉගෙන ගන්න පුළුවන් සාර්ථකව ඩෙරිව් ගිණුමකට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන එක සහ සාර්ථකව වෙරිෆිකේෂන්ස් ටික කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරි, දැන් අපි බලමු මුලින්ම මේ ඩෙරිව් account එකකට රෙජිස්ටර් වෙන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයාට ඊමේල් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ Google Chrome සහ Gmail කියන apps දෙක තියෙනවා නම් මේ වැඩේ අපිට තවත් සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ කිව්ව apps දෙක ඇවිල්ලා එකක් ඉන්ටර්නෙට් යන්න භාවිතා කරන app එකක් Google Chrome කියන්නේ, අනිත් එක තමයි ඔයාගේ ඊමේල් ටික චෙක් කරගන්න පුළුවන් app එක, ඒ තමයි Gmail. ඔයා ළඟ තියෙන ඕනෑම ස්මාර්ට් දුරකථනයකට ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ Gmail app එක සහ Google Chrome app එක. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ දැනටමත් මේ Google Chrome කියන app එක සහ Gmail කියන app එක තියෙනවා නම් චෙක් කරගන්න අප්ඩේට්ස් මොනවා හරි තියෙනවද කියලා. මම කිව්වා ඩෙරිව් account එකක් හදන්න අපිට පළවෙනියටම තියෙන්න ඕන දෙයක් තමයි ඊමේල් එක. ඉතින් මේ ඊමේල් එක කියන එක අනිවාර්යයෙන්ම ඔයා දැනගත යුතුයි මොකක්ද මගේ ඊමේල් එක කියන එක. ඒ වගේම තමයි ඔයා දැනගත යුතුයි ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක මොකක්ද කියන එක. ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේම ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක සේව් වෙලා ඇති. නමුත් සමහරක් අයට මතක නැතුව ඇති ඔයාගේ ඊමේල් එක මොකක්ද, ඒ වගේම පාස්වර්ඩ් එක මොකක්ද කියලා. අන්න ඒ නිසා මම ඊමේල් account එකක් හදන තැන ඉඳලම ඔයාට කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා. මගේ Gmail app එක open කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට දැනටමත් ඊමේල් එකක් තියෙනවා. නමුත් මට මේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක මතක නැහැ. අන්න ඒකින්ද මම අලුතෙන්ම ඊමේල් account එකක් හදාගන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඔයා දන්නවා නම් තවදුරටත් අලුත් ඊමේල් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මේ Gmail app එකේ දකුණු පැත්තේ ප්‍රොෆයිල් පික්චර් එක උඩින් බලා ගන්න පුළුවන්. අන්න එතන ක්ලික් කරාට පස්සේ මේ වෙද්දි දැනටමත් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල්ස් මොනවද කියන එක ගැන ඔයාට කැමති නම් ඒ ඊමේල් එකක් වුණත් මේ ඩෙරයිව් ගිණුම හදන එකට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න කලින් ඒ ඊමේල්ස් වලින් ඩෙරයිව් accounts හදලා තියෙන්නත් බෑ. පල්ලෙහායෙන් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාට add another account කියලා. අන්න එතන ක්ලික් කරලා අලුතින් account එකක් හදාගන්න යමු. ඊට පස්සේ මේ විදිහට ඔයාට උඩින්ම Google කියලා ඇති. අන්න එතනට යන්න. ඊට පස්සේ ඔයාට මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙනවා create account කියලා තියෙනවා. මේක ක්ලික් කරන්න. මෙතනින් දෙන්න for my personal use කියන උඩම තියෙන option එක. ඊට පස්සේ ඔයාට පුළුවන් පල්ලෙහායෙන් තියෙනවා next කියලා ඒක ක්ලික් කරන්න. දැන් මෙතනට ඔයාගේ නම ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයාට next එක ක්ලික් කරන්න පුළුවන්. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ උපන්දිනේ සාර්ථකව ඇතුළත් කරගන්න. ඉතින් අවුරුද්ද, ඒ වගේම මාසය, ඒ වගේම දවස. ඊට පස්සේ ඔයාගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය තෝරන්න තියෙනවා. ඉතින් මෙතන ඔයා පුරුෂයෙක් නම් මේල් කියන එක දෙන්න, ගැහණු කෙනෙක් නම් ෆීමේල් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට next එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මට Google එකේ ඊමේල් දෙකක් මෙතන යෝජනා කරලා තියෙනවා. මේ ඊමේල් දෙකෙන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ තෝරගන්න ඊමේල් එක තමයි ඔයාගේ අලුත්ම ඊමේල් එක වන්නේ. ඉතින් මම මේකෙන් දෙවෙනි ඊමේල් එක මේ විදිහට තෝරගන්නවා. දැන් පල්ලෙහායින් තියෙන next කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙතනට මගේ ඊමේල් එකට, ඒ කියන්නේ මම අලුතෙන් හදන ඊමේල් එකට පාස්වර්ඩ් එකක් දාගන්නවා. ඉතින් මේ පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම මතක එකක් දාගන්න. ඔයාට අමතක වෙනවා නම් කොලයක ලියලා අනිවාර්යයෙන්ම තියාගන්න. දැන් පල්ලෙහායින් තියෙන next කියන බටන් එක ක්ලික් කරනවා. මේ විදිහට ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරගන්න આવතින් ෆෝන් නම්බර් එක ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාට මේක ස්කිප් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනට ඔයාගේ නම්බර් එක ඇතුළත් කරගන්නව නම් හොඳයි. මොකද ඔයාගේ මේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක අමතක වුණොත් අපිට forget password දීලා අපේ පාස්වර්ඩ් එක අමතක වුණත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මම මෙතනදී මගේ ෆෝන් නම්බර් එක දාන්න යන්නේ නැහැ. මම මේක දැනට ස්කිප් කරනවා. අවශ්‍ය අයට පුළුවන් ෆෝන් නම්බර් එක දීලා ඊමේල් account එකේ security එක වැඩි කරගන්න. ඔයා ෆෝන් නම්බර් එක ඉල්ලපු තැනට ෆෝන් නම්බර් එක දීලා හරි ඒක දෙන්න නැතුව ස්කිප් කරා හරි දෙකෙන් කෝක කරත් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයාට දැන් පෙනෙයි. මෙතෙන්දී ඔයාගේ නම සහ ඔයාගේ ඊමේල් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහායින් next button එක තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ privacy and terms කියලා මේ වගේ ස්ක්‍රීන් එකක් එයි. පල්ලෙහාට යන්න. ඊට පස්සේ පල්ලෙහායින් උඩ බටන් එකක් තියෙනවා I agree කියලා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔන්න ඔයාගේ ඊමේල් එක හැදලා ඉවරයි.
අලුතින් හදපු ඊමේල් එකට ඔයාලට මාරු වෙන්න දැන් පුළුවන්. Gmail app එකේ දකුණු පැත්තේ උඩ තියෙන ප්‍රොෆයිල් පික්චර් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න ඔයා අලුතින් හදපු ඊමේල් එක සහ ඔයාගේ පරණ ඊමේල් තිබ්බනම් ඉතින් එතනින් ඔයාලට පුළුවන් අලුත් ඊමේල් එක ක්ලික් කරන්න. ඔය විදිහට තමයි Gmail app එකේ ඊමේල් අතර මාරු වෙන්නේ. ඔන්න දැන් ඊමේල් එකේ කතන්දර ඉවරයි. දැන් ඔයා දන්නවා ඔයාට අලුතෙන් ඊමේල් එකක් හදාගන්න නම් ඒක කොහොමද හදාගන්නේ සහ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල් එක බලාගන්නේ කොහොමද කියන එක ගැන. මේ මම ඕපන් කරගෙන ඉන්නේ Google Chrome app එක. මේ app එක ගැන මම නැවත මතක් කරන්න යන්නේ නැහැ. අමතකයි වීඩියෝ එක මුලට ගිහිල්ලා ආපහු බලන්න. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් Derive site එක. ඔයාට මේ වීඩියෝ එකත් එක්ක link එකක් හම්බෙලා ඇති. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ ඇති link එක. අන්න ඒ link එකට ගියොත් ඔයාට මේ වෙබ් පිටුවට එන්න පුළුවන්. ඔන්න අපි දැන් Derive account එක create කරන්න හදන්නේ. ඉතින් උඩින්ම ඔයාට බලා ගන්න පුළුවන් enter your email කියලා තියෙනවා. ඉතින් මෙතනට ඔයාගේ email එක ඇතුළත් කරගන්න. මගේ email එක ඔන්න මම ඇතුළත් කරගත්තා. දැන් ඔයාට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් create account කියලා අන්න එක එකපාරක් click කරන්න. එකපාරක් click කරාට පස්සේ මුකුත් උනේ නැත්තම් එහෙමම තප්පර 5ක් 10ක් ඉන්න. ඊට පස්සේ මේ වගේ message එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. Derive එක කියනවා ඔයාගේ email එකට verification link එකක් එවලා තියෙනවලු. ඒක හින්දා ඔයාගේ ඊමේල් එක චෙක් කරන්න කියලා තමයි කියන්නේ. ඔන්න දැන් මම යන්නේ මගේ Gmail app එක ඕපන් කරගෙන අලුතෙන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. ඊමේල් එකක් ඇවිල්ලා නෑ නේද? ඊමේල් එක පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරලා බලමුද? ඔයාගේ ඊමේල් එක රීෆ්‍රෙෂ් කරන්න ස්ක්‍රීන් එකේ උඩ ටච් කරගෙන පල්ලෙහාට අදින්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා Derive එකෙන්. ඒ ඊමේල් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඊමේල් එක ඕපන් කරගන්නවා. ඊමේල් එක ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා රතු පාටින් තියෙනවා verify my email කියලා. verify my email කියන තැන එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Derive site එක load වෙනවා. ඉතින් මේ site එක load වෙලා තියෙන Gmail app එක හරහා මගේ ෆෝන් එකේ Gmail app එක හරහා ඕපන් වුණාට ඔයාගේ ෆෝන් එකේ කෙලින්ම Google Chrome app එක හරහා ඕපන් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි Gmail app එක හරහා ඕපන් වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ Google Chrome එකත් එක්ක Gmail app එක link වෙලා තියෙන හින්දා. මම දැන් යන්නේ මගේ Google Chrome app එකෙන් මේක ඕපන් කරගන්න. Gmail app එකේ ඕපන් වෙලා තියෙන වෙබ් පේජ් එකේ දකුණු පැත්තේ තියෙනවා ඩොට් 3ක්. ඒ ඩොට් 3 ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් Open Chrome browser කියලා. මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Gmail app එකේ load වෙලා තිබුණු Derive website එක Google Chrome app එක හරහා open වෙන විදිහ. Derive එකෙන් ඔයාට email එකක් එව්වා verify my email කියලා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ Gmail app එකෙන් තමයි මගේ open උනේ. හැබැයි ඔයාගේ Gmail app එකෙන් නැතුව Google Chrome එකෙන්ම open වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. Derive site එක මුලින්ම වගෙන් ගත්තේ ඔයාගේ email එක. දැන් ඔන්න අපෙන් අහනවා country of residence. ඒ කියන්නේ ඔයා පදිංචි වෙලා ඉන්න රට මොකක්ද කියලා. මෙතනදී ඔයා මොන රටක හිටියත් ශ්‍රී ලංකා කියලා දෙන්න. ඒකට හේතුව තමයි ඔයාගේ පුරවැසිභාවය තියෙන්නේ ශ්‍රී ලංකාවේ හින්දා. මේ වීඩියෝ එක බලන කිහිප දෙනෙක් හරි ඉන්න පුළුවන් වෙනත් රටක පදිංචි වෙලා ඉන්න සහ ඒ රටේම පුරවැසිභාවය තියෙන. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඉන්න රට ඒ වගේම ඔයාගේ පුරවැසිභාවය විදිහට ඔයා ඉන්න රට ඇතුළත් කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් මගේ country of residence ඒ කියන්නේ මම ඉන්න රට විදිහට මගේ country එක විදිහට මම ශ්‍රී ලංකාව මේ විදිහට type කරලා තෝරගන්නවා. ඊට පස්සේ citizenship කියන තැනට ශ්‍රී ලංකාව කියලා මම ටයිප් කරලා ශ්‍රී ලංකාව තෝරගන්නවා. දැන් ඔන්න අපි පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. මේ පාස්වර්ඩ් එක අපි දාන්නේ ඔයාගේ Derive account එකට. මතක ඇති ඔයාගේ ඊමේල් එක හදද්දිත් අපි පාස්වර්ඩ් එකක් දැම්මා. ඒ පාස්වර්ඩ් එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ පාස්වර්ඩ් එක දැම්මේ ඔයාගේ Gmail account එකට නැත්නම් ඔයාගේ ඊමේල් account එකට. මේ දැන් අපි පාස්වර්ඩ් එකක් දාන්න හදන්නේ ඔයාගේ Derive account එකට. ඒ වගේම තමයි ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ඔයාගේ ඊමේල් account එකේ පාස්වර්ඩ් එක සහ Derive account එකට දාන පාස්වර්ඩ් එක සමාන වෙන්න ඕනේ කියලා. එහෙම පාස්වර්ඩ් එක සමාන වීමක් වෙන්න ඕනේ නැහැ. පාස්වර්ඩ් එක සමාන වුණා කියලා ගැටලුවකුත් නැහැ. ඒ වගේම තමයි ඔයාගේ ඊමේල් එකට දාපු පාස්වර්ඩ් එක සහ Derive account එකට දාන පාස්වර්ඩ් එක පටල ගන්න එපා. ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක දානවා Derive account එකට login වෙද්දී. ඒ වගේම Derive account එකට login වෙද්දී ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක දානවා. ඉතින් ඒක වැරදි. ඔයාට එහෙම පාස්වර්ඩ් අමතක වෙනවා නම් සුරක්ෂිත තැනක මේවා නෝට් කරලා තියාගන්න පුළුවන්. ඇයි මේ පාස්වර්ඩ් එකේ වැදගත්කම කියලා කිව්වොත් ඔයා Derive platform එක හරහා උපයන ඩොලර්ස් ඔයාගේ බැංක් account එකට ලබා ගැනීමේදී ඔයාගේ ඊමේල් එකට sign in වෙන්න. ඒ කියන්නේ ඇතුල් වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ Derive account එකට login වෙන්න. ඒ කියන්නේ ඇතුල් වෙන්න එයාට සිද්ධ වෙනවා.
අන්න ඒ නිසායි අපි මෙච්චර මේ ඔයාට පැහැදිලිව මේක කියලා දෙන්න try කරන්නේ. ඉතින් ඔන්න මම දැන් යන්නේ මගේ Derive account එකට password එක දාගන්න. ඉතින් මේ password එක අනිවාර්යයෙන්ම 8 සිට 25 අතර අකුරු ප්‍රමාණයක් විය යුතුයි. 8ට අඩුවෙන් දාන්නත් බෑ. 8ට වැඩියෙන් දාන්න පුළුවන්. හැබැයි 25 වෙනකන් දාන්න පුළුවන්. එච්චර දිග password දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ password එකක්. තවත් උදාහරණයක් දෙන්නම් මෙන්න මේ වගේ. තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාගේ පාස්වර්ඩ් එක දාද්දී මෙන්න මේ තුන තිබිය යුතුමයි මේ පාස්වර්ඩ් එක ඇතුලේ. ඉංග්‍රීසි කැපිටල් ලකුරු, ඉංග්‍රීසි සිම්පල් ලකුරු, ඉලක්කම්. ඔය තුනම ඇතුළත් වෙන්න ඕනේ ඔයාගේ පාස්වර්ඩ් එකේ. ඒ විදිහට ඔන්න මම මගේ පාස්වර්ඩ් එක ඇතුළත් කරගත්තා. පාස්වර්ඩ් එක ඇතුළත් කරන තැන ඉස්සරහින් ඔයාට බලා ගන්න පුළුවන් පොඩි ඇහැක් වගේ අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඔයා දාපු පාස්වර්ඩ් එක හරියටම හරිද කියලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. පාස්වර්ඩ් එක දාගත්තට පස්සේ ඔයාට පල්ලෙහායින් රතු පාටින් තියෙනවා create password කියලා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් login into your account කියලා. ඒ කියන්නේ ඔයාගේ account එකට log වෙන ගමන් කියලා. ඒ වගේම උඩින් message එකකුත් ඇවිල්ලා තිනවා save password කියලා. මේ message එක සමහරක් අයගේ එන්න පුළුවන්, සමහරක් අයගේ නොවෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකුවට හිතන්න එපා. මේ message එක આવතින් save කරගන්න. ඒකේ තියෙන වාසිය තමයි ඔයා Derive account එකට log වෙනවා නම් password එක නිතර type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක click එකෙන් ඔයාගේ Derive account එකට log වෙන්න පුළුවන්. ඔන්න දැන් මගේ Derive account එක හැදිලා ඉවරයි. කොහොමද මම එහෙම කියන්නේ? මේ වගේ web page එකකුත් ඔයාට ආවනම් පාස්වර්ඩ් එකත් එන්ටර් කරලා ඉස්සරහට ගියා නම් මේ වෙද්දි ඔයාගේ Derive account එක හැදිලා ඉවරයි. සම්පූර්ණයෙන්ම නෙවෙයි එක කොටසක්. ඉතිරි කොටස මං ඔයාලට කියලා දෙන්න කලින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ Derive account එකට ඇතුල් වෙන්න කොහොමද? ඒ කියන්නේ login වෙන්න කොහොමද? ඒ වගේම තමයි පිටවන්නේ කොහොමද? ඒ කියන්නේ log out වෙන්නේ කොහොමද කියලා. මොකක් හරි වෙබ්සයිට් එකකට login වෙන්න නම් අපිට අවශ්‍ය කරනවා link එකක්. ඔයා දන්නවා Facebook එකට log වෙන්න නම් facebook.com. ඒ වගේම අපි හදාගත්ත Derive account එකට log වෙන්නත් link එකක් තියෙනවා. ඒ link එක තමයි app.derive.com කියලා කියන්නේ. ඔයා දැනටමත් දන්නවා මම මේ ඕපන් කරගෙන ඉන්න ඇප් එක Google Chrome ඇප් එක කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා Google Chrome ඇප් එකේ උඩ තියෙනවා ධන ලකුණ. එතන ක්ලික් කරන්න එකපාරක් අලුත් සයිට් එකකට යන්න පුළුවන් හෝම් පේජ් එක ඔයාට ලැබෙනවා. ඉතින් එතනදී උඩින්ම ටයිප් කරන්න මම කලින් කිව්ව සයිට් එක ඒ තමයි app.derive.com කියලා කියන්නේ. ඉතින් ඔයා පළවෙනි පාරට app.derive.com කියන සයිට් එකට ගියත් ඔයාට APP නැත්තම් APP කියලා ගහද්දිම ඔයාට Derive icon එකත් එක්ක ඔයාට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් සම්පූර්ණ වෙබ්සයිට් එකම තිබ්බොත් ඒක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට ඒ සයිට් එකට යන්න පුළුවන්. එහෙම පෙන්නුනේ නැත්තම් සම්පූර්ණයෙන්ම app.derive.com කියලා ටයිප් කරන්න වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය තවත් පටල ගන්න දෙයක් තමයි වෙබ්සයිට් එක ටයිප් කරද්දී එක්ක මුල නැත්තම් අවසානයේ හිස් තැනක් ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒක කරන්න එපා. එහෙම කරොත් ඔයාට වෙබ්සයිට් එකට යන්න බෑ. යන්න දෙන්නේ නැහැ වැරදි කියලා කියනවා. හරි ඔන්න මම app.derive.com සයිට් එකට මේ විදිහට යනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මම දැනටමත් Derive account එකට log වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ log out වෙලා තිබ්බත් login වෙලා තිබ්බත් කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. හරි මම මුලින්ම පෙන්නන්නම් කොහොමද Derive account එකකට log වෙලා ඉන්නවා නම් log out වෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියෙන්නේ login වෙලා. ඒ කියන්නේ Derive account එකට ඇතුළත් වෙලා තමයි මම දැනටපත් ඉන්නේ. මට දැන් ඕනේ පෙන්වන්න ඔයාට කොහොමද මේකෙන් log out වෙන්නේ, log out වුණාට පස්සේ කොහොමද login වෙන්නේ කියලා. log out කියන්නේ පිට වෙනවා, login කියන්නේ ඇතුල් වෙනවා. එහෙනම් දැන් අපි බලමු කොහොමද ඔයාගේ Derive account එකෙන් log out වෙන්නේ කියලා. ඔයාට Derive site එකේ වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් ඉරි කැලි තුනක්. මේ ඉරි කැලි තුනට අපි menu button එක කියලා කියනවා. ඉතින් මම මේ menu button එක දැන් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාට පහළින්ම බලා ගන්න පුළුවන් වෙනවා log out කියලා තියෙනවා. එතන touch කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක log out වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද ඔයාගේ Derive account එකට login වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇතුල් වෙන්නේ කොහොමද කියලා. ඔයාගේ Derive account එකට ඇතුල් වෙන්න නැත්නම් login වෙන්න මොනවද දැන් ඔයාට අවශ්‍ය වෙන්නේ? ඔයාට අවශ්‍ය වෙනවා email එක. email එක කිව්වට පස්සේ දැන් හතර වටේ කල්පනා කරන්න එපා. ඔයා Derive account එක හදද්දී දුන්නු email එක තමයි ඕනේ. ඒ වගේම තමයි ඔයා Derive account එක හදද්දී දාපු password එක. ওই දෙක අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය වෙනවා. ඔයාගේ Derive account එකට සාර්ථකව login වෙන්න නම්. අපි දැන් login වෙමු. ඔයාට බලා ගන්න පුළුවන් app.derive.com කියන site එකේ උඩින්ම තියෙනවා login කියලා. අන්න එතන ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා email එකයි password එකයි දාන්න.
මොකේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයිද? ඔයාගේ ඩෙරයිව් account එකේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි තමයි මේ දාන්න කියන්නේ. විශේෂයෙන්ම පාස්වර්ඩ් එක දාද්දී ඔයාගේ ඩෙරයිව් account එක හදාද්දී දුන්නු පාස්වර්ඩ් එකම තමයි දාගන්න ඕනේ. ඒ විදිහටම capital simple ඉලක්කම්. ඔය ටික හරියටම තියෙන්න ඕනේ, නැත්නම් ඔයාගේ account එකට log වෙන්න බෑ. ඒ වගේම තමයි ඊමේල් එක type කරද්දී ඊමේල් එකේ අවසානය මැද මුල හිස් තැන් තියෙන්නත් බෑ. ඔන්න මගේ ඩෙරයිව් account එකේ ඊමේල් එකයි පාස්වර්ඩ් එක දාගත්තා. දැන් ඔයාලට පල්ලෙහෙන් රතු පාටින් බලා ගන්න පුළුවන් login කියලා තියෙනවා. අන්න එතන touch කරන්න. ඔන්න දැන් මම මගේ ඩෙරයිව් account එකට සාර්ථකව login වෙලා තියෙනවා. account එකට login වුණ ගමන්ම මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ Traders Hub page එක. ඒ වගේම මේ page එකේ විශේෂයෙන්ම අපිට ඇහැ යන තැනක් තමයි USD 10000ක් නැත්නම් ඩොලර්ස් 10000ක් කියලා නිල් පාටින් තියෙනවා. ඉතින් මේ මොකක්ද? මේක ගැන කෙටියෙන් කියනවා නම් මේ USD 10000 නැත්නම් ඩොලර්ස් 10000 ඔයාට හම්බෙලා තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ මේ ඩෙරිව් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ගැන ඔයාට අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, ට්‍රේඩින් වෙන්න වගේ දේවල් වලට තමයි මේ USD 10000 ඔයාට දීලා තියෙන්නේ. ඔයාට නොමිලේ හම්බෙලා තියෙන නැත්නම් ෆ්‍රී හම්බෙලා තියෙන මේ USD තියෙන account එකට අපි කියනවා demo account එක කියලා. ඉතින් මේ නිල් පාටින් තියෙන demo account එකේ balance එක නැත්නම් මේ ඩොලර්ස් අපේ බෑන්ක් account එකට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව ඒක demo account එක හින්දා. දැන් මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ මේ trading platform එකට මුදල් deposit කරන්න, ඒ වගේම deposit කරන මුදල් වලින් profit එකක් ගත්තට පස්සේ ඔයාගේ බෑන්ක් account එකට රුපියල් විදිහට ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහේ account එකක් හදන්න. ඉතින් මේ account එකට අපි කියනවා real account එක කියලා. අපි දැන් බලමු demo account එකේ ඉඳලා real account එකට මාරු වෙන්නේ කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් demo කියලා තියෙන තැන දකුණු පැත්තට වෙන්න පොඩි ඊ තලයක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එතන පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් real කියලා. real කියන තැන touch කරන්න. හැබැයි touch කරාට ඔයාලට account එකට මාරු වෙන්න බෑ. මොකද අපි තාම real account එකක් හදලා නැහැ. ඉතින් එහෙනම් දැන් අපි යමු real account එකක් හදන්න. real account එකක් හැදුවොත් විතරයි ඔයාලට මුදල් deposit කරලා trade කරලා ඒ හම්බෙන profit එක අපේ bank account එකට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ වෙනකම් ඔයා වීඩියෝ එක බලනවා කියන්නේ මම දන්නවා ඔයාලට ඕමනාව තියෙනවා derive account එකකට කොහොමද සාර්ථකව ලියාපදිංචි වෙන්නේ, එහෙමත් නැත්නම් register වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා demo account එකක් හදාගන්න. derive ගිණුමට සාර්ථකව ලියාපදිංචි වෙන tutorial එක නැත්තම් වීඩියෝ එක කොටස් දෙකකට බෙදලා තියෙන්නේ ඔයාලට පහසුව පිණිස. ඉතින් මුලින්ම ඩෙමෝ එක හදාගන්න, ඊට පස්සේ තමයි රියල් එක හදාගන්න ඕනේ. රියල් account එක නිවර්දිව හදන විදිය සහ වෙරිෆිකේෂන්ස් ටික සාර්ථකව කරගන්නේ කොහොමද කියන එක ගැන දෙවැනි වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්.